ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද දිනේදී මා ඔබට නාග වරම් ගැන පැහැදිලි කිරීමක් සිදු කරන්න. බලමු මේ නාග වරමක් කියලා කියන්නේ මොකක්ද කියලා. නාග වරමක් කියලා කියන්නේ නාගපතිනි මෑණියන් හා කාලි මෑණියන්, නාග දෙවියන්, ශිව දෙවියන්, විෂ්ණු දෙවියන්, සූනියන් දෙවියන්, දැඩිපුණ්ඩ දෙවියන් හරහා එන වරන් තමයි මේ නාග වරම් කියලා කියන්නේ. තවත් දේවතාවුන් වහන්සේලා ඇතුළුව. මේ නාගවරම් හිදි දරුවන් හරි තැම්පත් ගතියක් පෙන්වුම් කරනවා. ඒ වගේම පින්දහම් කටයුතු වලට ගොඩක් නැඹුරුතාවයක් තියෙනවා. අන් අයට උදව් කරන්න, ඒ දරුවන්ට අනුකම්පාව කියන එක හිතේ ගොඩක් තියෙන දරුවන් තමයි මේ නාගවරම් හිමි දරුවන්. මේ නාගවරම් දරුවන් හට ඖෂධ ශක්තියක් එනවා. ඉතින් මේ ඖෂධ ශක්තියෙන් මේ දරුවන්ට ලෙඩ සුවපත් කරන්නට ලොකු ශක්තියක් තියෙනවා. ඒ වගේම තෙල් සාදා, ඒ කියන්නේ මේ දරුවන් හට එන පණිවිඩ මගින් බෙහෙත් ඖෂධ ශක්තිය මගින් ඒ බෙහෙත් සාදලා, තෙල් සාදලා මේ දරුවන් හට පාවිච්චි කරන්නටත් හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තට මේ දරුවන්, මේ නාගවරම් හිදි දරුවන් හරි පින්වන්තයි. මොකද මේ වගේ වරමක් ලබන්න තරම් මේ ළමයි පින්වන්ත වෙලා තියෙනවා. මේ නාගවරම් හිමි දරුවන්, දැන් අපි හිතමුකෝ නාගවරමක් තියෙන දරුවෙක් ඉන්නවා කියලා. මේ දරුවන් මේ වරම වැඩි දියුණු කරගන්නට හැම වෙලෙම පින්දහම් කටයුතු සිදු කරගන්නට ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් භාවනා කටයුතු සිදු කරන්නට ඕනේ. මනස කියන එක ගොඩක් වැදගත් මේ නාගවරම් දරුවන්ට. මොකද මේ මනස හරහා තමයි අපට ගොඩක් දේවල් දැනෙන්නේ. එතකොට අපිට යම් කිසි දේවල් කරන්නට හැකියාව ලැබෙන්නේ මේ මනස හරහා. ඉතින් ඒක නිසා මේ දරුවන් මනස කියන එක ගොඩක් තැම්පත් කරගන්නට ඕනේ. ඒක ඉතාමත් වැදගත් කරුණක්. මේ නාග ලෝකවල උප්පත්තිය ලැබලා ඒ ශක්ති මේ ආත්මයට අරන් ඇවිත් සුවිශේෂී හැකියාවන් තිබෙනවා මේ දරුවන් හට. එතකොට අඳුම් බැලීමේ ශක්තිය, ඖෂධ ශක්තිය අන් අයට පිහිට වෙන්න ඕනේ කියන චේතනාව මේ දරුවන් හට තියෙනවා. දරුවනේ, ඔයාලා මේ ශක්තිය නිසියාකාරව කරගෙන යනවනම් ඔයාලා අනිවාර්යෙන් පන්සිල් පද 5 රකින්න. ඔබගේ සිත තුළ ධාර්මික හැඟීම් ඇති කරගන්න. එතකොට ඔයාලට දිගු ගමනක් යන්නට පුළුවන්. මොකද මේ වරන් ආවට අපි තුළ තමයි හැම දෙයක්ම තියෙන්නේ. මේක රඳවා පැවැත්මක්. රඳවා ගන්නට හැකියාව තියෙන්නේ අපි තුලයි. අපි පෙර සංසාරයෙන් මේක ගේනවා. ඒ පෙර සංසාරයෙන් ගෙනාපු මේ වරම රැක ගන්නට ඕනේ අපිමයි. මේක නිසා මේ දරුවන් ඉතාමත්ම කාරුණික වෙන්න අන් හැම දිනාටම. තව දෙයක් තමයි මේ නාගවරම යක්ෂ පැත්තෙන් ඉන්න වැඩ කරන තැන් වලින් මේ වරම හදා ගන්නට බැහැ. මොකද මේ වරම ඉතාමත් ප්‍රබල වරමක්. ඒක තමයි. දැන් මේ දරුවන් දේවාල වලට ගිහිල්ලා ඔබ දැන් අමාරුවේ වැටිලාම ඇති. මොකද ඒක මමත් දන්න කරුණක්. මොකද මාහටද මෙය සිදු වූ කරුණක් නිසා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් දැනෙනවා ඇති. ගොඩක් ඇඟේ අපහසුතාවයල් දැනෙනවා ඇති. එතකොට හිත, ඒ කියන්නේ යම් කිසි තැනකට ගිහිල්ලා කෑ ගහලා අඬන්න හිතෙනවා ඇති. මට මේ වරම කොහොමද මම ගන්නෙ? ඇයි මට මෙහෙම වරමක් ආවේ කියලා ඔයාලට කෑ ගහලා අඬන්න පුළුවන් ශක්තියක් එනවා ඇති. මේක හරියාකාරව ගන්න නැති වුණාපුවම. ඉතින් එතකොට කරන කියන දේවල් හරියන්නේ නැහැ. එතකොට රැකී රක්ෂාවල් හරියන්නේ. ඒ වගේ දේවල් වෙනම මේ වරම් හිමි දරුවන් හට. අනිත් එක විවාහක දරුවෙක් නම් මේ විවාහය දෙදරායන් තත්ත්වයටපත් වෙනවා මේ වරම් බලය නිසියාකාරව ගත නැති වුණොත් එහෙම. අනිත් එක තමයි ඔයාලගේ මේ S2 ඉතාමත් ආකර්ශනීයයි. යම් කිසි කෙනෙක් ඔයාලට කියනවා ඇති අනේ ඔයාගේ S2 හරි ලස්සනයි. ඔයාගේ S2 දිහා බලන්න බෑ අපිට. ඒ වගේ වචන වලට කියනවා ඇති. ඉතින් මේ නාගවරම් හිමි දරුවන් හට තමයි මෙවැනි වූ නේත්‍රා දෙකක් එන්නේ. මෙවැනි වූ ඒ යම් කිසි ශක්තියක් ඒ ඇස්වලුණු පිට වෙනවා මේ නාගවරම් හිමි දරුවන්ගේ. ඔබට ඔබගේ ශරීරයෙන් මෙවැනි වූ අපහසුතාවයල් මතුවෙනවා ඇති. ඇඟපත රිදීම, එතකොට මේ කන් දෙපැත්ත රත් වීම, මනස
ඒ කියන්නේ මනස නිරෝල් භාවයක් නැති බව. එතකොට ඔයාලා කරන කියන දේවල් ඔයාලට දැනීමක් නැතිවීම. එතකොට ඇඟපත සම්පූර්ණයෙන්ම හන්දිපත් කැක්කුම කොන්ද කැක්කුම. එතකොට ඕකාර වමන යන ගතිය, අප්පිරියාව, තව එතකොට ඉස්මුදුනේ යම් කිසි ශක්තියක් පිට වෙන ගතියක් දැනෙන වලට ඔන්න ඔය වගේ තවත් රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් මෙවැනි වූ දේවල් ඔබගේ ශරීරයෙන් ඔයාලට අපහසුතාවයල් මෙවැනි වූ දේවල් දැනෙනවා ඇති. ඒක තමයි ඔයාලා යම් යම් දේවාල වලට ගියාට පස්සේ ඔයාලට එක එක දේවල් කියනවා කරන්න කියලා. මොකද තරුණ ගෑන් ළමයි ඉන්නේ. ඒ තරුණ ගෑන් ළමයි දැනගන්නට ඕනේ. ඒ කියන්නේ විවාහපත් වෙලා ඉන්නවා නම් තරුණ දරුවන්ටත් හැදෙනවනේ විවාහපත් නොවුණු දරුවන්ටත් මේ වරම් වෙනවනේ. එතකොට ඔබ දේවාල වලට ගියාට පස්සේ දේවාල වලින් කියන එක එක දේවල් සාමාන්‍යයෙන් මේ කරන්නට ඕනේ. තනියෙන් ඔබ විතරක් ඇවිල්ලා මේ දේ කරන්නට ඕනේ. එතකොට දේවාලය ඇතුළට ගන්නෙත් ඒ දරුවන් විතරයි. ඔබට මම මේ කියන විට තේරෙනවා ඇති මම මොකද මේ කියන්නේ කියලා. එතකොට කිසිම විටක තනිවීමක් සිදු කරලවත් සැමියා නැතුව ඒ ස්ථානයට යන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වරන් ගන්නට. මොකද ඔබට දිහිමාලාවල් කපලා ඇඟේ තියෙන දෝෂ අයින් කරාට පස්සේ ඔබගේ වරම නිසියාකාරව එනවා. ඉතින් තනි ගිහිල්ලා විවාහ ජීවිතයේ දෙදරා යන තත්ත්වයට පත් කරගන්න එපා. මේවැනි වූ දේවල් වලින් වරම් ගන්න බෑ. අනිත් එක තමයි මේ දරුවන් අන් අයට හරි ආකර්ෂණීයයි. පිරිමි කට්ටියට දැන් ගෑනු කෙනෙක් නම් පිරිමියට හරි ආකර්ෂණීයයි. ඒ අය සමහර මට දරුවෝ කතා කරලා කියනවා අනේ මෑණියනි මගේ අතින් ඇල්ලුවානේ බලන්නකෝ කියලා. ඉතින් මට කියනවා. ඉතින් මං ඉඳන් පුතේ ඔයාලා නාගවරම් හිටි දරුවෝනේ. ඉතින් ඒ අන් අයට හරි ආකර්ෂණීයයි. එහෙම කියලා ඉතින් ඒ වගේ දේවල් වෙනවා. මොකද පිරිමි අයටත් ඒ දේ වෙනවා, ගෑනු අයටත් ඒ දේ වෙනවා. මොකද මේ අය තැම්පත් කට්ටියනේ. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. මේ වරම් හිමි වුණාට මේ එක එක කුල තියෙනවා. නාග වරම් වලත් එක එක කුල තියෙනවා. දැන් මේ සාමාන්‍ය මේ දරුවන් හටත් හොඳ ශක්තියෙන් එන දරුවන් ඉන්නවා, අඩු කුලේ ඉන නාගවරම් දරුවොත් ඉන්නවා. හරි. ඒක වෙන වෙනම අපි හඳුනා ගන්නට ඕනේ. මේ හරියාකාරව නිසි බල ශක්තියක් තියෙන දරුවන් තමයි මම මේ ගැන කතා කරන්නේ. ඒ දරුවන් හරි ආකර්ෂණීයයි යන්න අයට. පිරිමි කටියට ගොඩක් එක මේ ආකර්ෂණීය වෙනවා. ඒ ගෑනු කට්ටියම ඉතාමත් තදින් ආකර්ෂණීය වෙනවා. සමහරකට ඔයාලා දිහා බලාගෙන ඉන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒව වෙන්නේ මේ ඔයාලගේව තියෙන නාග ශක්තියින් එක තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් මේ නාගවරම් ගැන ගොඩක් දේවල් ඔයාලා දැනගත්තා. තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම කෙටියෙන් තමයි ඔයාලට මේක සඳහන් කරේ. ඉතින් දරුවනේ මේ නාගවරම් හිරි දරුවන් ධර්මයේ හැසිරෙලා යහපත් දේවල් සිදු කරන්නට උත්සාහ කරන්න. ඊළඟ ඔබට තෙරුවන් සරණයි.